අයිබෝන් අන්‍යංහසයෝ. ඉතින් අද නිවාඩු දවසක්. නමුත් මම පොඩ්ඩක් අපේ යුනිවර්සිටි එකට එන්න හැදුවා. බොබි හුත් බිබි. ඒ තමයි මේ හේතුව. අද අපේ තියෙනවා මේ පොඩි වැඩක්. මම නිකන් ඉන්න ගමන් ඉල්ලුම් කරා එකකට. ඒ ප්‍රොජෙක්ට් එක තමයි මේ යුනිවර්සල් ඩිසයින් කියලා. ඉතින් ඒක ගැන වැඩිදුර තොරතුරු කියන්න මට ඒකේ ටීම් ලීඩර්ෂිප් එකක් හම්බුණා. ඒ කියන්නේ අපේ කණ්ඩායමේ නායකයා මම. ඉතින් මගේ කණ්ඩායමේ කට්ටියත් එකතු කරගෙන පොඩි වැඩක් කරන්න තියෙනවා මේ ප්‍රොඩක්ට් එකක් ඩිසයින් කරන්න. නිවාඩු දවසේ නිකන් ඉන්න ගමන් කරන්න දෙයක් නැතුව නිකන් ඉන්නවට වඩා හොඳයිනේ. පොඩ්ඩක් මගෙත් නිර්මාණශීලීත්වය සහ ඔළුව පොඩ්ඩක් මහන්සිනේ හොඳයිනේ. නිර්මාණශීලීත්වය වැඩි වෙන්න උදව් වෙනවා. ඒ නිසා පොඩ්ඩක් ඒකට බැස්සා. ඉතින් ඒකට යන ගමන් ඉන්නේ. ඉතින් අද හොඳ දේශගුණයක් තියෙනවා. කැම්පස් එක සුපුරුදු පරිදිම ලස්සනයි. දැන් වින්ටර් එක ඉවර වීගෙන යන්නේ. දැන් වින්ටර් එක ඇත්තටම ඉවරයි. දැන් ස්ප්‍රින් එක තියෙන්නේ. ඒ කියන්නේ වසන්ත කාලේනේ. සිංහලෙන් කිව්වොත් වසන්තය ඇවිල්ලා තියෙන්නේ. වසන්තය ආවට තාම ටිකක් සීතල කේස් එකක් තියෙනවා. තාම චුට්ටක් සීතලයි. ඉතින් දැන් ගස්වල තාම කොළ එහෙම නැහැ මේ. පේනවා ඇති ඔයගොල්ලන්ට. එහෙම තමයි සීතල කාලේට ගස්වල කොළ හැලෙනවා. සීතල කාලේට ගස්වල කොළ හැලිලා පස්සේ තමයි කොළ එන්නේ. මේ තියෙන කැම්පස් එක මම කැමති මම දන්නේ ඇයි කියලා මම ඉන්න කැමතිම තරම් මෙතන මහ ලොකු දේවල් නේ මේ කොෆි ෂොප් එකක් පිටිපස්ස මේ ටිකේ මොනවත් නැහැ වැඩි මේ ටිකේ ඔක්කොම තියෙන්නේ මේ මෙතන මම පෙන්නන්නම් ඒ කියන්නේ මෙතන තියෙන ග්‍රවුන්ඩ් එකක් මේ ග්‍රවුන්ඩ් එකත් එක්කම මේ දකුණු අත පැත්තේ මේ බලන්න මේ ටික ඔය ටික සම්පූර්ණයෙන්ම තියෙන්නේ මේ ඔෆිස් වගේ ළමයින්ට ඒ කියන්නේ මේ ටිකේ බිස්නස් ඒරියා එකක් අතන ඔයගොල්ලන්ට අර කුළුණ අර ඈත කුළුණ පේනවා නම් ඒ කුළුණේ ගහලා තියෙන්නේ බිස්නස් ඇස් අ මිෂන් කියලා ඔන්න ඔතන බලන්න business as a mission කියලා තියෙන්නේ. කියන්නේ sorry business as mission ඔන්නෝම කියලා. ඒ කියන්නේ මේක ටිකක් අර මේ business කලාපයක්. ටිකක් business වලට බරපැත්තක් මේ කැම්පස් එක කොහොමත් business promote කරනවා. ඒ කියන්නේ සෑහෙන්න business promote කරනවා මේ කැම්පස් එක. ළමයින්ට ව්‍යවසායකත්වයේ සෑහෙන්න promote කරනවා. කැම්පස් යන කාලෙම පුළුවන් නම් තමන්ට පුළුවන් නම් කට්ටියත් එකතු වෙලා ස්ටාර්ට්අප් එකක් වගේ කියන්නේ බිස්නස් එකක් පටන් ගන්න ඒකට කැම්පස් එකෙන් ෆන්ඩ් කරනවා සමහර වෙලාවට කියලා උනන්දු කරනවා. ඉතින් එහෙම පටන් ගන්න කට්ටියට ඔෆිස් ස්පේස් එකක් අවශ්‍ය වෙනවා. ඒතකොට ඔෆිස් ස්පේස් විදිහට තමයි මෙතන තියෙන මේ කන්ටේනර් පෙට්ටි වගේ හදලා තියෙන්නේ. ඒවා කන්ටේනර් පෙට්ටි වගේ නෙමෙයි. නමුත් කන්ටේනර් පෙට්ටි ප්‍රායෝගික ප්‍රයෝජනට අරගෙන තමයි හදලා තියෙන්නේ. නමුත් ඇතුළ AC කරලා ලස්සනට තියෙනවා. ඉතින් මේ ඒරියා එකම ඒ වගේ ඒවා සමහර කට්ටිය ඔෆිස් නෙමෙයි. ඉතින් එතන ඔය නේල් ආර්ට් ෂොප් වගේ දාන් ඉන්නවා ලේඩීස්ලා. නේල් ආර්ට්ස් වගේ ඒවා කරනවා. ඉතින් ගොඩක් වෙලාවට මේක ඉන්න බිස්නස් ප්‍රොෆෙසර්ස්ලා ප්‍රොමෝට් කරන්නේ ඔය නේල් ආර්ට්ස් කොෆි ෂොප්ස් වගේම යන්නේ නැතුව ඊට වඩා ටිකක් මැසිව් වැඩකට ටිකක් ලොකු වැඩකට අත ගහන්න ඒකට ඔෆිස් ස්පේස් එකක් විතර මේක පාවිච්චි කරන්න. ඉතින් සමහර ළමයින්ගේ එක එක අයගේ එක එක විදියට ඉතින් හිතන්නේ සහ එක එක අයගේ නිර්මාණශීලීත්වය අනුව ඉතින් වෙනස් වෙනවා. ඉතින් මේ හන්නාම් යුනිවර්සිටි එක ගත්තොත් ගොඩක් බිස්නස් ප්‍රොමෝට් කරන. දැන් මේ පැත්තේ අපි මම තව පට්ටක් පෙන්නන්නම්. මේ පැත්ත බැලුවොත් මෙතනත් ඒ වගේ ඒරියා එකක්. මෙතන චුට්ටක් ඉන්න ඔන්න ඔතන බලන්න ඔන්න ඔතන ගහලා තියෙන එක බලන්න ස්ටාර්ට්අප් H camp ස්ටාර්ට්අප් camp ඔන්න ඔතනත් පාවිච්චි කරන්නේ ස්ටාර්ට්අප් වලට තියෙන ඒරියා එකක් විදියට මේ තියෙන්නේ ලස්සන කොන්ෆරන්ස් හෝල් එකක්. ඔක ඇතුළ මාර ලස්සනයි. ඉතින් මේ ඔක්කොම මේ අනිත් පැත්තේ තියෙන කොළ පාට ඒ ටිකත් ස්ටාර්ට්අප් සඳහා තියෙන තැන. කොහොම හරි ඉතින් අද මම ගිය වැඩෙත් ටිකක් ඒ වගේ වැඩක් ඒ වගේ ටිකක් වැඩක්. ඉතින් අද මගේ නිවාඩු දවස බට් මම මේ කැම්පස් එකේ සහභාගී වෙලා ඉන්නවා මේ මොකක්ද ඒකට කියන්නේ යුනිවර්සල් ඩිසයින් කියලා. ඉතින් මම ඒක විශේෂයෙන්ම කතා කරන්න හිතුවා මේ වීඩියෝ එකේ. යුනිවර්සල් ඩිසයින් අපේ තියෙනවා වෙනම ගෲප් එකක්. ඒකට සීනියර් ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවා. ඊට අමතරව ටීම් ලීඩර්ස්ලා ඉන්නවා. මම ටීම් ලීඩර් කෙනෙක්. ඒකේ වෙන්නේ ඒ කියන්නේ මගේ මේ සබ්ජෙක්ට් එකට අදාළ නැහැ. නමුත් මගේ අර නිකන් මනසට හොඳ නිසා සහ මගේ නිර්මාණශීලීත්වයට වර්ධනය වෙන්න හොඳ නිසා තමයි මම මේ වැඩේ කරන්නේ. නිකන් ඉන්නේ නැතුව. ඒ ගෲප් එකේ මම ටීම් ලීඩර් කෙනෙක් විදිහට ඉතින් අපිට තියෙන්නේ මොකක්ද දන්නවද? ඒ කියන්නේ අපිට ප්‍රොෆෙසර් කෙනෙක් උදව් ගන්න පුළුවන්. අපිට තියෙන්නේ මේ ලෝකෙ දිහා වෙනස් විදිහකට බලලා යුනිවර්සලි. ඒ කියන්නේ යුනිවර්ස් කියලා අපි කතා කරන විශ්වයනේ. විශ්වීය ලෙස
ප්‍රායෝගිකව භාවිතා කළ හැකි යමක් නිර්මාණය කරන්න. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් යුනිවර්සලි කියලා කිව්වම විශ්වීය ප්‍රොඩක්ට් එකක් කියවනේ. නිකම් ප්‍රොඩක්ට් එකක් නෙමෙයි. ඒක විශ්වීය ප්‍රොඩක්ට් එකක් කිව්වම ඒකේ තේරුම තමයි හැමෝටම එකසේ භාවිතා කරන්න පුළුවන් කියන එක. දැන් උදාහරණයක් ඔයා කොරියන්ද ඔයා ශ්‍රී ලංකන්ද ඔයා ඉන්දියන්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඔයාගේ වයස අදාළ වෙන්නේ නැහැ. ඔයා ආබාධිතද කියන එක අදාළ වෙන්නේ නැහැ. හැමෝටම ගැලපෙන විදියට තියෙන මොන හරි අන්නෙම ප්‍රොඩක්ට් එකක් හදන එක තමයි යුනිවර්සල් ඩිසයින් කියන්නේ. එහෙම නැත්නම් ලෝකෙම එක වගේ පිරිසකට හැමෝටම එක වගේ පාවිච්චි කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ලෝකෙම ඉන්න ආබාධිත පිරිසකට ලෝකෙම ඉන්න ආබාධිතයෝ එක මිටකට ගත්තොත් ඒ හැමෝටම භාවිතා කරන්න පුළුවන් යමක් හදන එක. හරිද? ඉතින් එහෙම නැත්නම් ලෝකේ ඉන්න විශේෂ හැකියාව ඇති පුද්ගලයෝ ඉන්නවනම් ඒ හැමෝටම එකසේ භාවිතා කරන්න පුළුවන් යමක් සෑදීම. එන්න ඒ වගේ වැඩක් තමයි යුනිවර්සල් ඩිසයින් කියන්නේ. ඉතින් අන්න එහෙම මේ පොඩි ප්‍රොජෙක්ට් එකක් යනවා මේ අපේ යුනිවර්සිටි එකේ. ඒකේ ටීම් ලීඩර් කෙනෙක් විදිහට කටයුතු කරන්න මට අවස්ථාව හම්බෙලා තියෙනවා. ඉතින් මගේ ටීම් එකේ ඉන්න කට්ටියව ලීඩ් කරගෙන කරන්න තියෙන්නේ ප්‍රොෆෙසර්ගේ හෙල්ප් එකත් අරගෙන අලුත් ප්‍රොඩක්ට් එකක් කැම්පස් එකට ඩිසයින් කරලා දෙන එක. ඒකට ප්‍රොඩක්ෂන් එකේදී ප්‍රොඩක්ෂන් කොස්ට් එක කැම්පස් එකෙන් දරනවා. ඉතින් අපි දැන් මේ දවස්වල ඉතින් ඒක කතා කරන ගමන් ඉන්නේ. ඉතින් ඕක යුනිවර්සල් ඩිසයින් කෙනෙක් ගත්තම මේ මෙන්න මෙහෙම එකක්. හරි ලස්සනයි සබ්ජෙක්ට් එක. දැන් උදාහරණයක් අපි ගමුකෝ අර මේ දැන් නිකන් දොරක් ගන්නකො. නිකන් දොරක් අතපය නැති කෙනෙක්ට අරින්න අමාරුයි. එහෙම නැත්නම් පොඩි කෙනෙක්ට අරින්න අමාරුයි. වීල් චෙයාර් එකේ කෙනෙක්ට අරින්න අමාරුයි. අපි අතින් ගිහින් අරින්න බෑ. නමුත් කොරියාවේ දැන් ගත්තොත් දැන් අපේ අපාර්ට්මන්ට් බිල්ඩින් එක ගත්තත් අපේ කැම්පස් එකේ බිල්ඩින්ග්ස් වලට එන්ට්‍රන්ස් එක ගත්තත් හැම එන්ට්‍රන්ස් එක මේන් එන්ට්‍රන්ස් එකේ තියෙන මේන් ඩෝ එක තියෙනවනේ. ඒක ස්ලයිඩින් ඩෝ එකක්. ඒ කියන්නේ ඒක ස්ලයිඩ් එකට මෙහෙම හැරෙන්නේ. හරිද? ඒ කියන්නේ මෙහෙම ඉස්සරහටවත් පස්සටවත් නෙමෙයි පැත්තට ඔහොම හැරෙන්නේ. එතකොට ඒක විවෘත වෙනවා. අතින් විවෘත කරන්න ඕනේ. වීල් චෙයාර් එක මිනිස්සෙක් ආවත් බබෙක් ආවත් කවුරු ආවත් සෙන්සර් එකට මිනිස්සෙක් එනවා කියලා දැකලා දොරවල් දෙක දෙපැත්තට ඇරෙනවා. හරි ස්ලයිඩ් වෙලා ඇරෙනවා. ඉතින් අන්න ඒ වගේ ඔටෝමේටඩ් ස්ලයිඩින් ඩෝ. ඕකත් ඔය වගේ යුනිවර්සල් ප්‍රොඩක්ට් එකක්. යුනිවර්සල් ඩිසයින් එකක් කියලා හඳුන්වන්න පුළුවන්. අන්න ඒ වගේ ටිකක් වෙනස් විදිහට හිතන්න තියෙන්නේ. ලෝකෙ දිහා බලලා මෙන්න මේක කොහොමද මම යුනිවර්සලි හැමෝටම විශ්වීය ලෙස භාවිතා කරන්න පුළුවන් දෙයක් විදිහට පත් කරන්නේ. අන්න ඒ වෙනස් විදිහට හිතන්න තියෙන්නේ. ඉතින් අර ෂෝක් මේ වගේ වැඩ තමයි මම හිතන්නේ ලංකාවේ කැම්පස් වලත් තියෙන්න ඕනේ. කොරියා විශේෂයෙන්ම අධ්‍යාපනයෙන් ඉස්සරහට යන්නේ සහ මේ අපි වගේ අය මේවා කරන්න පෙළඹෙන්නේ මේ රටේ මේ වගේ අවස්ථාවල් දීලා තියෙන නිසා. ඉතින් මම හිතනවා මේ දැන් ඕවට දැන් මම කැමතියි වගේ මං වගේ තව අය අනිවාර්යෙන් ලංකාවේ ඉන්නවා. එතකොට අපි ලංකා විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තොත් සමහර වෙලාවට එහෙම ෆන්ඩින් හම්බෙන්නේ නැහැ. අපිට අවශ්‍ය දෙයක් කරන්න මට ඇත්තටම ඒ කියන්නේ ලොකු ෆන්ඩින් එකක් අවශ්‍ය නැහැ. එහෙම මට ෆන්ඩින් නැති ප්‍රශ්නයක් නැහැ. මට සල්ලි තියෙනවා. ඒක කරන්න මට අවශ්‍ය නම් ප්‍රොඩක්ට් එකක් හදලා ඩිසයින් කරලා දෙන්න. ඒ ඩිසයිනින් පාර්ට් එකට අදාළ ප්‍රොඩක්ෂන් කොස්ට් එක මං ගාව තියෙනවා. මට එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් බහුතරයක් ගන්න මම ලොකුමක් කියනවා නෙවෙයි. නමුත් මට සල්ලි ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ ඩිසයින් එකට යන ගාන හදාගන්න එක මට ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් බහුතරයක් විශ්වවිද්‍යාල වල ඉන්න ළමයින්ට රිසර්චර්ස්ලට ඒ වගේම PhD අයට ෆන්ඩින් එක ලොකු ගැටලුවක්. තමන් කරන වැඩකදී තමන්ට නිසිසේ ෆන්ඩ් එක ලැබෙන්නේ නැත්නම් ඒ කියන්නේ මුදල් ලැබෙන්නේ නැත්නම් ඒ වැඩේ කරන්න බෑ. සහ පෙළඹෙන්නෙත් නෑ කරන්න. ඒ නිසා මං හිතනවා මේ ලංකා විශ්වවිද්‍යාලවලත් මේවා අනුගමනය කරා නම් කොච්චර දුරකට යන්න පුළුවන්ද? අපි ව්‍යාපාර විදියට අපි ලංකාවේ ඉන්න ළමයින්ව කොරියාව ගැන උගන්වනවා වගේ කොරියාවේ ඉන්න ළමයින් කවදා හරි ලංකාවට ගිහින් උගන්වන්න පුළුවන් තත්ත්වයටපත් වෙන්න ඕන රට. ඉතින් අපිට මාස 4මාරක විතර කාලයක් තියෙනවා. අපිට අපේ ටීම් එකත් එකතු වෙලා අපි බලන ප්‍රොඩක්ට් එක ලස්සනට හදන්න. හදලා ඉවරලා අපි ඒක ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරාම ඒකේ මෙහෙමයි. අපි හදන ප්‍රොඩක්ට් එක ඇත්තටම ලොකු වෙළඳ වටිනාකමක් තියෙන දෙයක් නම් අපිට පුළුවන් කැම්පස් එක හරහා කම්පැනි එකකට ඒක විකුණන්න. එහෙම නැත්නම් ඒකට සබ්ස්ක්‍රිප්ෂන් එකක් දෙන්න මොකක් හරි වෙළඳ වටිනාකමකින් යුතු තියෙන බඩුවක් නම් අපිට පුළුවන් ඒක අනිවාර්යෙන්ම ඒකට අදාළ වටිනාකම කොරියාවේ ආයතනයකට විකුණලා ලබා ගන්න. හදිස්සිය හරි ඒක අර වෙළඳ වටිනාකමකට වඩා නිකන් අපි කියන්නේ සුබ සාධන මේ පැත්තට බල මොකක් කරන්න එහෙම එකක් නා අපිට පුළුවන් ඒත් කැම්පස් එකට ඒක දීලා ඒකට අපිට අවශ්‍ය අපේ මහන්සියලා දාලා මොකක් හරි මුදලක් තියෙනවා ඒක ලබාගෙන ඒ වගේම ඒක ප්‍රචලිත කරන්න අවශ්‍ය දේවල් ප්‍රසිද්ධ කරන්න අවශ්‍ය දේවල් ටික කැම්පස් එක හරහා කරගන්න පුළුවන්. ඉතින් ඔය වගේ එක ඔප්ෂන් කීපයක් තියෙනවා. අපි ඉස්සෙල්ලා මුලින්ම හදලා අපේ ප්‍රොෆෙසර් එක පිච් කරලා ඊපස්සේ ඒක යුනිවර්සිටි එකේ බෝඩ් එකට දාලා එහෙම කතන්දරයක් තියෙනවා. කොහොම හරි මම මේ කියමින් හිටියේ. ඉතින් ලංකාවෙත් මේ වගේ දේවල් තියෙනවා නම් කොච්චර ළමයි උනන්දු වේදනේ. දැන් අර කැලේ ඇතුළෙම පර වෙනවා ගොඩක් මල් ಜಾති කියලා සින්දුවකුත් තියෙනනේ. ඉතින් ඒ වගේ තමයි.
ඕගේ ඔප්ෂන්ස් නැතිවුණාම ලංකාව දැන් මේ ලෝකෙ දියුණු රට මේ ලෝක දැන් දියුණුයි ඒ දියුණුවත් එක් අපිත් ෆයිට් කරන්න ලංකාවත් එම් බැරිවුණොත් එහෙම වෙන්නේ ගොඩක් මල් පරවෙන ලංකාව ඇතුළේ ඉතින් ගංවල කොච්චර ළමයි ඉන්නවද වෙනස් විදිහට හිතන හරි ඕගොල්ලෝ දන්නවත් දන්නේ අපි ගත්තොත් කවුද අපේ මෙයා ලියනාඩෝ ඩාවින්චි නේද ලියනාඩෝ ඩාවින්චි නේද හැදුවේ ලිව් ඇන්දේ මොනාලිසා චිත්‍රය ඔව් ලියනාඩෝ පොඩි කාලේ හැමදේම ක්වෙස්චන් කරලා හැමදේම ප්‍රශ්න කරලා තියෙනවා අපි දන්නේ මොනාලිසා චිත්‍රය ඇඳපු කෙනා විදිහට වුණාට එයා මැෂින් ගන් එකක් පවා ඩිසයින් කරලා තියෙන චිත්‍රයක් විදිහට ඒ කියන්නේ එයා මැෂින් ගන් ලෝකේ නැති කාලේ මැෂින් ගන් එක ඔටෝමේටඩ් මැෂින් ගන් එකක් ඩිසයින් කරලා තියෙනවා ඒ වගේම ආයුධ එක එක ඒ දවස්වල සටන් කරපු ඔය රජවරු වගේ කට්ටියට එයාලා ඩිසයින් කරලා තියෙන මේ ලියනාඩෝ ඩිසයින් කරලා තියෙන ආයුධ එක එක වර්ගයේ ආයුධ ඒ කියන්නේ මිනිස්සු ගොඩක් මරන්න පුළුවන් එකපාර ආයුධ. ඉතින් එයා ඒක පාවිච්චි කරා වැරදි විදිහකට ඒක හරි. නමුත් එයා නිකන් ඒ ඔක්කොම දේවල් ඉගෙන ගත්තේ මේ පරිසරය අධ්‍යයනය කළා. ඊට පස්සේ එයා හදලා තිබ්බා ගොඩක් දේවල් හදලා තිබ්බා. එයාගේ අර ඩයරි එකක් හම්බ වෙනවා පස්සේ. ලියනාඩෝ ඩාවින්චිගේ පස්සේ ඩයරි එකක් හම්බ වෙනවා. ඒ ඩයරි එකේ පිටු මම හිතන්නේ 10000කට එහා පිටු තියෙනවා. ඒවයේ කොටසක තියෙනවා මේ මෙඩිකල් දැන් මේ නූතන වෛද්‍ය විද්‍යාව තුළ අපි අඳුන ගන්නවනේ හෘදේ ව්‍යුහය හાર્ට් එකේ ව්‍යුහය ඒ වගේ එතකොට මේ ලියනාඩෝ ඩාවින්චි ඒ හાર્ට් වල එහෙම ව්‍යුහය හරියටම අකුරට ඇඳලා තියෙනවා කියන විදිහට ලියනාඩෝ ඩාවින්චි ඔය මැරිච්ච සිරුරු තියෙන තැන් වලට ගිහිල්ලා ඒවා කපලා බලලා අතට අරන් ඇඳලා තියෙන්නේ. ඉතින් ඒ වගේවත් කරලා තියෙනවා. ඊට අමතරව ඔයාලා බැලුවොත් මොනාලිසා චිත්‍රයේ එහෙම ඒ කියන්නේ එච්චර එක විශිෂ්ට ගණේ චිත්‍රයක් වෙන්නේ. ඒ කියන්නේ ඇත්තම වගේ ඇඳලා තියෙන හින්දානේ. ඒ කියන්නේ සාමාන්‍ය චිත්‍ර අඳින කෙනෙක්ට හිතා ගන්නවත් බැරි වෙන විදිහට අපි ගත්තොත් ඒකේ තියෙන ලයිට් බැලන්ස් කිරිල්ල ඊට පස්සේ පාටවල් පේන විදිහ ඒ ඔක්කොම හරියටම හිතලා ඇඳලා තියෙනවා. ඒ කියන්නේ එයා සාමාන්‍යයෙන් එදිනෙදා මේ පරිසරය අධ්‍යයනය කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒකෙන් එයා තේරුම් අරන් තියෙනවා ෆොටෝග්‍රැෆර් කෙනෙක්ටත් වඩා හොඳට ඒ කාලේ මේ නූතන තාක්ෂණය නැති කාලේනේ. දැන් මේ නූතනේ ඉන්න ෆොටෝග්‍රැෆර් කෙනෙක්ටත් වඩා හොඳට ලයිට් බැලන්ස් කරන විදිය, මිනිස්සෙක්ගේ ඇඟට ආලෝකය වැටෙනම යාව පේන විදිහ, එයා ඒවා අධ්‍යයනය කරලා තියෙනවා. එතකොට ඒ වගේ ළමයි ඕන තරම් මේ ලෝකේ ඉන්නවා. ඉතින් ඒ ළමයින්ගෙන් හරියට ප්‍රයෝජනය ගත්තේ නැතුණාම වෙන්නේ ඒ කියන්නේ මාරම දක්ෂයෝ ඉන්නවා. ඒ කියන්නේ අපිට හිතා ගන්න අපිට හැරෙන්නවත් බැරි දක්ෂයෝ ඉන්නවා. එයාලා දක්ෂයෝ කියලා ඒ ළමයි දන්නෙත් නැහැ. සහ ඒ ළමයින්ගේ හරි ප්‍රයෝජනය ගත්තේ නැත්තම් එයාලා වැරදි පැත්තට තමන්ගේ දැනුම තමන්ගේ වැරදි කියන්නේ තමන් ගාව තියෙන දැනුම තමන් වැරදි පැත්තකට දෙනවා. හරි. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම හොඳ සෙබල ගුණාංග තියෙන කෙනෙක්. කියන්නේ සෙබලෙක් වීමට හොඳ සුදුසුකම් තියෙන, ඇඟපත ශක්තිය තියෙන. ඒ වගේම අර ටක් ගාලා අර තැනට සුදුසු නුවණ දාන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියලා හිතන්න. හොඳට ශාරීරික ශක්තිය තියෙන, හොඳට දුවන්න පනින්න පුළුවන්. ඒ වගේම හොඳ බුද්ධියක් තියෙනවා. හොඳ තැනට සුදුසු නුවණක් තියෙනවා. තැනේ හැටි ඇණේ ගහන්න දන්නවා. හොඳ ඇලර්ට් එකේ ඉන්න දන්නවා. අන්න එහෙම දක්ෂතා තියෙන ළමයෙක් කියලා හිතන්නකෝ. එයා සෙබලෙක් වෙන්න තමයි හොඳ හමුදා නිලධාරියෙක් වෙන්න හොඳයි. හොඳ පොලිස් නිලධාරියෙක් වෙන්න හොඳයි. හොඳ ක්‍රිමිනල් ඉන්වෙස්ටිගේටර් කෙනෙක් වෙන්න හොඳයි. නමුත් ඒ වගේ ළමයෙක්ගේ දක්ෂතා කවුරු හඳුරගෙන එයාට අවස්ථාව නොදී එයාව නොමකට යොමු වුණොත් එයා ඒ හිතන්නේ දැනුම පාවිච්චි කරා කියලා අන්ඩර්වර්ල්ඩ් එකට අන්න එදාට ලංකාවේ හෝ ලෝකේ කොහේ හරි බිහි වෙනවා. කියන්නේ වටන්න බැරි අන්ඩර්වර්ල්ඩ් ලීඩර් කෙනෙක්. හරිද? අන්න එයාගේ අතින් එතකොට හොඳ දේවල් නෙමෙයි වෙන්නේ නරක දේවල්. මිනිස්සු මරන්න එයා ඒක පාවිච්චි කරයි. නරක වැඩවලට පාවිච්චි කරනවා. අපරාධ වලට පාවිච්චි වගේ කියන්නේ තමන්ගේ දැනුම හරි තැනකට යොදෙන්නේ නැති නිසා එයාට අපි ලෝකෙට එකෙන් වන්දි ගවන්න වෙනවා. ඒ වගේ ඕන තරම් ළමයි ඉන්නවා. ඒ ළමයින්ගේ පොඩි කාලේ ඉඳන් දක්ෂතා හඳුනගෙන හරි පාරට යොමු කරව ගත්තොත් මේ රටවල් දියුණු කරන්න පුළුවන් බලන් ඉද්දි. ඒ වගේම තමයි ඒක නරක තමයි. ඒවා වෙන වැරදි පාර්ශවයක් විසින් තේරුම් අරගෙන වැරදි පාර්ශවයකට ඒකේ වාසිය ලබා ගත්තොත් ඒකත් අනිත් පැත්තට අපිටම තමයි ලෝකෙට තමයි පාඩුවේ වගේම ළමයට කරගන්න ලොකු විනාශයක්. ඉතින් මේවා ගැන හිතලා අපේ අධ්‍යාපන ක්‍රමයන් වෙනස් වෙන්න ඕනේ. ඉතින් දැන් චුට්ට පේනවා ඉතින් පිට වෙනස් වෙලා යනවා වෙනස් වෙමින් යනවා කියලා ලංකාවේ ටික ප්‍රායෝගික පැත්තට බර වෙමින් යනවා කියලා. හොඳයි. අපි ඒකට කැමතියි. ඉතින් විශේෂයෙන්ම මේ වගේ රටවල් වලට අවිල්ලා ඉගෙනගෙන කාලය ගත කරනකොට කියන්නේ ලංකාවේ වැරදි හොයනව නෙමෙයි නමුත් ඒවා පේන්න ගන්නවා. ඒ කියන්නේ අපිත් ඒ සිස්ටම් එක තුල ඉන්න තාක්කල් අපිට ඒවා පේන්නේ නැහැ. නමුත් එළියට ආවට පස්සේ හොඳ දේවල් දැක්කට පස්සේ අනේ මේක මෙහෙම වෙන්න තිබ්බනේ කියලා හිතෙන්න ගන්නවා. දැන් උදාහරණයක් අපි ඉස්කෝලේ යනවා අවුරුදු 13ක්. අපි ඉස්කෝලේ යන අවුරුදු 13ක් අපි කියන්නේ ලංකාවේ ඒ අවුරුදු 13 තුල අපිට ඇත්තටම අපේ এডুকেෂන් එක තව ටිකක් අප්ඩේට් වුණා නම් සුපිරි පුරවැසියන් බිහි කරන්න පුළුවන්.
හේතුව අපි ගත්තොත් මෙහෙ ඇවිල්ලා අපි කැම්පස් එකේ ෆස්ට් ඉයර් එක ඉගෙන ගන්න දේවල් මම සමහර වෙලාවට දැන් උදාහරණ මම පොලිස් මේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එකේ ඒතකොට අපි ඔය පුරවැසි අධ්‍යාපනය සෝෂලයිසේෂන් සමාජානියෝජනය සමාජය ඊළඟට අපේ ඉතිහාසය අනම්මනම් ගැන කතා කරද්දී මම මේ දේවල් සමහර වෙලාවට ඉගෙනගෙන තිබ්බා අපේ මේ ඉස්කෝලේ මේ මොනවද කියන්නේ මේ සිවික්ස් වල පුරවැසි අධ්‍යාපනය කියලා තියෙන විෂය පුරවැසි අධ්‍යාපනය මම කරා ඒවෙම මම ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ අපිට තියරි වල ප්‍රශ්නයක් නෙමෙයි අපිට තියෙන්නේ මේ අපේ ළමයින්ට හොඳ මතක ශක්තියක් තියෙනවා ලංකාවේ. හොඳ ධාරණ ශක්තියක් තියෙනවා. හැබැයි අර ප්‍රැක්ටිකලි ඒක දෙන්න දන්නේ නැතිකම තමයි මම හිතන්නේ තියෙන්නේ. ප්‍රැක්ටිකලි ඒක ලබා ගන්න තැනක් නැතිවම තමයි මම හිතන්නේ තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ මේක ගොඩක් රිලේට් කරගන්න පුළුවන් විශේෂයෙන්ම දැන් මගේ වයිෆ් බයොලොජි සබ්ජෙක්ට්ස් නේ කරේ. එයා කැන්සර් බයොලොජිනේ. එතකොට එයා කිව්වා මට එයා මෙහෙ ඇවිල්ලා 3rd year ඉගෙන ගත්ත දේවල් එයා ෆස්ට් ඉයර් එකේ කොලම්බියා යුනිවර්සිටි ඉගෙන ගත්තා කියලා. එයා කොලම්බියා යුනිවර්සිටි එකේ මොලිකියුලර් බයොලොජි හිටියේ. එයා ෆස්ට් ඉයර් එක ඉගෙන ගත්තා කියලා. ඒත් ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ කොතනද අවුල තියෙන්නේ? කියන්නේ උගන්වන්නේ නැත්තේ නෑ. හොඳට උගන්වනවා. හැබැයි ඇයි එහෙනම් ඒකේ ප්‍රොඩක්ට් එක කියන්නේ මොකක්ද ඒකේ එන් ප්‍රොඩක්ට් එකක් නැත්තේ ඇයි? හොඳට උගන්වනවා බට් අවසානයේ රිසල්ට්ස් අඩු වෙයි. ඒ කියන්නේ රිසල්ට් එක කියලා අදහස් කරන්නේ AB නෙමෙයි. ඉගෙන ගන්න ළමයි ඇයි මොකුත් කරන්නේ නැත්තේ? වගේ අදහසක් නිකන් අපි එහෙම ගත්තොත්. ඒ කියන්නේ ඇත්තටම මහන්සියලා වැඩ කරන කට්ටිය එහෙම මුකුත් වරදක් ගන්න. උදාහරණයක් මෙඩිසින් ගිය කට්ටිය ડોක්ටර්ස්ලා වෙලා ලොකු සේවයක් කරනවා. ඉංජිනේරින් ගිය කට්ටිය ඉංජිනේර්ස්ලා වෙලා ලොකු සේවයක් කරනවා. ඒ අය එක එක දේවල් ඉගෙනගෙන ඒ අදාළ වෘත්තියන් ඔස්සේ ගිහිල්ලා ලොකු සේවයක් කරනවා තමයි. නමුත් ඇයි අපේ රටෙන් බෙහෙතක් හදන්නේ නැත්තේ? ඇයි අපේ රටේ ලෝකෙම කතා කරන බිල්ඩින් එකක් ඩිසයින් වෙන්නේ නැත්තේ? ඇයි අපේ රටේ කතා කරන ලෝකෙම කතා කරන ෆිල්ම් එකක් හැදෙන්නේ නැත්තේ? ලංකාවේ ඔච්චර කලා විශ්වවිද්‍යාලවලින් ලෝකෙම කතා කරන එක. ඇයි ඒ ලෙවල් එකට යන්නේ නැත්තේ? ඉතින් සමහර වෙලාවට එතන ප්‍රශ්න තියෙන අදහස් වල සමහරලාට අදහස් තිබ්බත් ඒවට නියමිත වටිනාකමක් දෙන්නේ නැති නිසා ඒකත් ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඔය ඔක්කොම ඔය වැලියු සිස්ටම්ස් ඔක්කොම බැලන්ස් එකේ හැදුනොත් මං හිතනවා ලංකාව කියන රට මාර තැනකට ගෙනියන්න පුළුවන්. මොකද අද අපි මෙතන මෙහෙම කතා කරන්නේ ලංකාවේ මුල් අදියර ලංකාවේ ලස්සනට අපේ හදපු නිසා. හරි මේ ඇවිල්ලා කොන්ද පන තියාගෙන කොන්ද කෙලින් තියාගෙන හරි දෙයට හරි කියන්නත් වැරදි දෙයට වැරදි කියන්නත් හැමෝම ඉස්සරහ කැපී පෙනෙන්නත් ඒ අවස්ථාව හම්බුනේ අපේ පාසල් වලින් අපේ ගුරුවරු අපිට අවස්ථාව ලබා දුන්නින්ද හරියට අපිව හදපු හින්දා. ඉතින් අපි කියන්නේ මේ ඒකට තව අලුත් දේවල් ටික එකතු වුණා නම් මේ රටවල් අපිට ඇත්තටම අපිට මේ රටවල් බලන් ඉදි ඉස්සර කරන්න පුළුවන්. ඒ කියන්නේ කාටවත් පරයායනයක නෙමෙයි අපේ බලාපොරොත්තු වෙන්න ඕන. නමුත් මං කියන්නේ මේ අපිට මීට වඩා දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ලංකාව දැන් කරමින් ඉන්නවට වඩා දෙයක් අපිට කරන්න පුළුවන්. ඒ වගේම ඉදිරියට එන්න ඉන්න පරම්පරාවන් ඒ කියන්නේ සුපර් පරම්පරාවන් කරන්න පුළුවන්. ඒ කියන්නේ සුපිරිම පන්නේ පරම්පරාවක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා අපිට. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට රට හැදෙයි කියලා. හැදුනොත් ඉතින් හැම ළමයටම ගමේ ඉන්න ළමයටත් නගරේ ඉන්න ළමයටත් ගම නගරේ කියලා වෙනසක් නැතුව හැමෝටම එකසේ අවස්ථාවක් ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඉතින් එතකන් ඉතින් අපිට සිද්ධ වෙනවා අපේ ලංකාවේ නැති දේවල් අපිට එළියට ගිහලා හොයාගන්න. අපි මේ ආවා වගේ අපේ හරහා එන තව ළමයි ඉන්නවා. ඒ වගේ ළමයිනුත් එන්නේ. ඉතින් මේ මොකක් හරි ලංකාවේ අඩු දේ එළියට ගිහලා හොයාගෙන එන්න ඉතින්. හැදෙනකන් ඒක කරන්න වෙයි කියලා මමත් බලාපොරොත්තු වෙනවා. වැඩ ටික ඉවර වුණා. වැඩ ටික ඉවර වෙලා ඊට පස්සේ මම පොඩ්ඩක් ස්ටාර්බක්ස් එකටලා හිටියා. ස්ටාර්බක්ස් කට්ටිය දන්නවනේ. ලෝක ප්‍රසිද්ධ කොෆි චේන් එකක්. ලංකාවේ තියනවද නැද්ද කියන්නේ මම දන්නේ. දැන් අපේ නෝන මහත්තයන් කෝල් එකක් ආවා. කැම්පස් එක පැත්තට ආවා කියලා දැන් පොඩ්ඩක් යන්න ඕනේ. දැන් මම මේ ටැක්සි එකක් එනකන් ඉන්නවා. මොකද මේ දවස්වල වාහනයක් නැහැ. වාහනයක් ගන්න හොයන ගමන් තාම ඉන්නේ. වාහනයක් ගන්න ඕනේ. ඉතින් මේ ඒ නිසා ගමන් ටැක්සි එකෙන් තමයි මේ දවස්වල දැන් ටැක්සි එකක් එනකන් ඉන්නේ අත දාලා නවත්තගෙන කැම්පස් එක පැත්තට යනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. යස් නැවතුවා. පින්චා කියලා ගහලා තියෙනවා. මේ කියන්නේ වාහනේ කවුරුත් නැහැ. 안녕하세요 기사님. 학교 안으로 가주세요. 대학교 안에. 여기 한남대학교. 거기 카페 보이시죠? 거기 그 카페 앞에서 세워주세요. 예. 예, 예.
감사합니다. 안녕히 계세요. මෙතන ටැක්සි එක. කොරියාවේ ටැක්සි එක. මේ තමයි කැෆේ එක ලීෆ්‍රිස් එක. අපේ ෆේවරිට් ප්ලේස් එකක් ඒ කාලේ ඉඳලා. කන්ටේනර් පෙට්ටි සීන් එක තමයි තියෙන්නේ. කොහෙද ඉන්නේ දන්නේ නැහැ බලමු. ඉන්නේ. ඉතින් මේන් අපි මොනවද කන්න කැමති? පාස්තා. ඉතින් අපි යනවා මේ තේජොන් පොකප් ටර්මිනල් වල තියෙනවා මේ Urban Chef කියලා රෙස්ටොරන්ට් එකක්. ඉතින් ඒක ටිකක් එක්ස්පෙන්සිව් රෙස්ටොරන්ට් එකක් බට් මාරම රසයි. ඉතින් මේ එතන තියෙනවා ස්ටේක් කියලා කෑමක් නේ. ස්ටේක් කියලා එකක් තියෙනවා. මේ අපි දෙන්නම හරි ආසයි කන්න. ස්ටේක් කියන්නේ මේ බීෆ් තමයි හදන්නේ ස්ටේක් එක විදියට. එතකොට ටිකක් ගණන් ඉතින් ඒක ලංකාවෙත් ටිකක් ගණන් අපි අර කොහෙද ගියාවේ සිනමන් ලයිෆ් එකේද? ගිය අවුරුදු මේ ගිය පාර ලංකාවට ගිය පාර අපේ වෙඩින් එකේ තිබ්බ සිනමන් ලයිෆ් එකේ ඒ කට්ටිය අර ෆුඩ් ටේස්ටින් එකක් කරනවානේ. කෑම වෙඩින් එකේ දෙන කෑම ටික කලින් කන්න දෙනවා. ඒ ටේස්ටින් එකට කලින් අපි ගියා සිනමන් ලයිෆ් එකේ ඒ වෙලාවක අපි කොහොම හරි ඒ කට්ටිය කර රෙස්ටොරන්ට් ගොඩක් තියෙනවා. අපි ෆ්‍රෙන්ච් මොකක් හරි තිබ්බ රෙස්ටොරන්ට් එකට ගියානේ. එතන මම කෑවා ස්ටේක් එකක් ලංකාවෙත් මාර එක්ස්පෙන්සිව් එකක් 16000 වුණානේ. එක ප්ලේට් එකක් 16000 එක පොඩි මස් කෑල්ලක් හම්බෙන්නේ. හැබැයි ඒක මේ හරියට ප්‍රොසෙස් කරලා උයනවා නම් ඒ කියන්නේ එක මස් කෑල්ලක් මම හිතන්නේ ඒ කට්ටිය සීසන් කරලා එන කල් තියන්න ඕනේ. අන්න ඒකයි ඒක ගණන් වෙන්නේ. කවදා හරි try කරලා බලන්න මේ ස්ටේක් එකක් රසයි. ඇමරිකාවෙම හරි ප්‍රසිද්ධයි නේ. ඇමරිකාවේ. ඉතින් ඔහොම තමයි. අපි කට්ටිය යන ගමන් අපි දෙන්න කට්ටිය කියන්නේ අපි දෙන්න විතරයි. යන ගමන් ඉන්නේ. මොනවද කියන්නේ තියෙන්නේ? අද කොහමද දවස? අද ටිකක් මහන්සි වැඩ ගොඩක් තිබ්බ දවස්. කොහෙද ගියද කැම්පස් එක? අද මම ගියා අපේ කැම්පස් එකට. අපේ කැම්පස් එක. කියන්නේ ඔයා ඒතර හන්නම් නෙමෙයිද අපේ එක නෙමෙයිද? ඔයා වෙනමද? අපේ ඩිපාර්ට්මන්ට් එක තියෙන කැම්පස් එකට ගියා. ඒක චුට්ටක් දුර තියෙන මෙතන ඉඳලා. ඔය කියන්නේ අපේ යුනිවර්සිටි එකේ මේ බ්‍රාන්චස් දෙකක් තියෙනවා. මෙයා ඉන්නේ මේ සයන්ස් ඇන්ඩ් ටෙක් වැලිද මොකද නේ කියන්නේ? ඔව් දෙදොක් වැලි. දෙදොක් වැලි කියන්නේ අර ඇමරිකාවේ තියෙන සිලිකන් වැලි කියලා කියන්නේ. ඔව් සිලිකන් වැලි. ඒ සිලිකන් වැලි වගේ දේජොන් වල තියෙන දෙදොක් වැලි. ඒ දෙදොක් වැලි වල තමයි වැලි කැම්පස් කියලා කියනවා. සිලිකන් වැලි කැම්පස් කියලා කියනවානේ. ඒකේ ගොඩක් සයන්ස් පැත්තට බර ඒවා තියෙනවා. අද මොනවද කරේ? මොනවද සබ්ජෙක්ට්ස්? මයික්‍රෝබයොලොජි. මොනවද කරන්න තිබ්බේ ඒකේ? අද නම් ලෙක්චර් එකක් තිබුණේ. ප්‍රැක්ටිකල් තියෙනවා. ප්‍රැක්ටිකල්ස් වලට කලින් ලෙක්චර් එකක් තියෙනවා අපිට. ලැබ් එකට කලින්. ඒ ලෙක්චර් එක තමයි තිබුණේ අද. ඉතින් මෙයා සයින්ටිෆික් පොරක්. ඉතින් මම සයින්ටිෆික් නෑ මට තේරෙන්නේ. මේ හැබැයි ඉතින් මමත් ඒ ලෙවල් වලට බයෝ කරේ. බයෝ කරා. බයෝ කාලයක් ඉගෙනුවත් එක්කද කොහෙද. ඊට පස්සේ අමතක වුණා. මේ බයෝ දැන් මතක නෑ වැඩි. චුට්ට මතකයි. මේ අපි දැන් ඉන්නේ මොකක් ටර්මිනල් එක පැත්තට යන ගමන් ඉන්නේ. කොරියාවේ මේ අපි ඉන්න පැත්තේ මාර නයිට් ලයිෆ් එකක් තියෙනවා. මේ රෑ 12ට ආවත් මේ වගේ තමයි. වා. මොකද්ද? මොකද්ද? කොරියාවේ ගොඩාක් හොඳ නයිට් ලයිෆ් එකක් තියෙන පැතිවලින් මේ පැත්ත ප්‍රසිද්ධ ඇති නේ. නයිට් ලයිෆ් එකක් තියෙන පැතිවලින්. ඒ සමහර ඔය අපි එනකොට එහෙම අපිට සමහර පැතිවල 9ට විතර ඉවරයිනේ නේ. එහෙම නම් ඇත්ත ඉතින් මේ නයිට් ලයිෆ් කියන්නේ මෙහි නයිට් ක්ලබ් තියෙනවා. මේ අපි ඉන්න පැත්තේ තියෙනවා. මේ අපි යන මේ දැන් මේ කන්න යන තැන පල්ලෙහාට නයිට් ක්ලබ් එකක් තියෙනවා. ඒ වෙදින් ක්වොලිටි නයිට් ක්ලබ් නෙමෙයි අර US පන්නේ ඇමරිකාවේ පන්නේ තියෙන නයිට් ක්ලබ් මියාමි වගේ මයාමි වගේ පන්නේ නයිට් ක්ලබ් උත් තියෙනවා. මේ අපි ඉන්න පැත්තේ තියෙනවා. සෑහෙන තියෙනවා. මේ බලන්නකෝ. කෙලින් යන්නේ අපි දැන් ලංකාවේ කෙලින් යනවා නම් යන්නේ මේ පැත්තේනේ. නමුත් මේ කියන්නේ අනිත් පැත්තේ. මේ පැත්තට තමයි එන්නේ වාහන. මේ තියෙන ඩයිසෝ එක. ඩයිසෝ එකේ ඕන බඩුවක් ඉතා අඩුවට ගන්න පුළුවන්. කොරියාවට මුලින්ම එන එක්කෙනෙක් අනිවාර්යෙන් මේ ඩයිසෝ එකට යන්න ඕන. අපි යන්න දැන් රෙස්ටොරන්ට් එක පැත්තට. මේකට සෙකන්ඩ් ෆ්ලෝර් එකට යනවා.
eating. Here we go. මම පෙන්නන්නම් අර මස් සීසන් වෙන්න දාලා තියෙනවා මේ. යාළුවා ගවන් එකේ දාලා තියෙනවනේ. මේකේ තියෙනවා. මේ රෙස්ටොරන්ට් එක. කෙලිම ලිෆ්ට් එකෙන් ඕපන් වෙන්නේ නෙමෙයි. දොරක් නැහැ. 두 명이요. 아니 예약 안 했어요. 예, 감사합니다. 메디언 레스토랑트 එළිය පේනවා. කියන්නේ ලංකාවේ සෝරි කොරියාවේ අර තියෙන මේ ශික්තන් කියන concept එක නෙමෙයි. මේ ඇවිල්ලා දැන් ඔයගොල්ලෝ හැමදාම දකින්නේ ශික්තන් කියන concept එකනේ. ආපන ශාලාවකින් මෙහෙම එකක් නෙමෙයි රෙස්ටොරන්ට් තමයි. නමුත් මේක අර ප්‍රීමියම් රෙස්ටොරන්ට් ගණේට වැටෙන්නේ නෙමෙයි. ප්‍රයිසස් පටන් ගන්න නෙමෙයි ටිකක් උඩ ගණන් වලින්. ඉතින් මෙන්න මේවට තමයි ස්ටේක් කියන්නේ. මේ තියෙන ස්ටේක් මේ ස්ටේක් එක කන විදි කිහිපයක් තියෙනවා. දන්න ඇති මෙතන රෙයා. ඒ කියන්නේ ටිකක් අඩුවෙන් තමයි මේක නිකන් බේක් වෙලා වගේ බේක් නෙමෙයි මොකක්ද ඒ කියන්නේ මාර්ට වචන දන්නේ කුක් වෙලා තියෙනනේ. රෙයා අඩුවෙන් තියෙන ටිකක් රතු පාටට තියෙනවා. මීඩියම් රෙයා කියන ටිකක් ඊට වඩා කුක් වෙලා බට් ඒත් කුක් වෙලා නැහැ වගේ මීඩියම් වෙල් ඩන් කියන හොඳට කුක් වෙලා මේ පාට වෙනස් වෙනම කුක් වෙලා. නමුත් මම කැමති මීඩියම්. මං ස්ටික් කියන්නේ එක එක්කෙනාට එක එක විදිහට තියෙනවා කැමැත්ත. සමහර අය රෙයා කන කට්ටිය ඉන්නවා. මම වැඩිපුර කන්නේ මීඩියම්. ඔයා මොකද්ද කැමති? වෙල් ඩන්ද කන්නේ? ඔව් මම වෙල් ඩන් කරනවා. මම මීඩියම් සාමාන්‍යයෙන් කන්නේ. රසයි. දැන් මේකක් වෙනවා මං හිතන්නේ කීයක් විතරද අතර? මෙනු එකේ බලන්න. මේක සාමාන්‍ය ස්ටේක් එකක් කන්න ඕනේ වයින් එකක් බොන ගමන් වගේ කතන්දරයක් තියෙනවා. ඔව්. මේ කොම්බෝස් තියෙනවා. ඒ කියන්නේ කෑම වර්ග කිහිපයක් එකට එකතු කරලා සාමාන්‍ය මේ වගේ ගානකට එනවා. මේ ඇවිල්ලා සාමාන්‍ය නෝමල් ශික්තන් එක කෑම්වෙල් 7ක් විතර. අපේ කැම්පස් එක ගාව නම් දවස් 8ක් විතර කන්න පුළුවන්. අර ඉතින් මෙතන අර ගානෙන්ම ඉන්න බෑ. ඉතින් එක්ස්පීරියන්ස් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒක ඉතින් ගන්න ඕන ඕගොල්ලොත්. ඒක වෙනම එකක් ඉතින්. ඒ වගේ ඇවිල්ලා කාලා බීලා අනේක ඉතින් පොඩි ලල් එකක් තියෙනවා ජීවිතේ. ඕකේ. මොනවාද වයින් කලෙක්ෂන් එකක් තියෙනවා. ස්ටේක් එක වයින් සාමාන්‍ය එකට යන්නේ. මේ තියෙන මස් වර්ග මේ විදියට මේ පේනවද? මේ විදියට තියලා තියෙන මේ টপ බ්ලේඩ්ස් ස්ටේක් එක ස්ට්‍රිප් ලයන් ඔය තියෙන එක වර්ග මේ විදියට දාලා තියෙන. දැන් අද හදන්නේ මෙතනින් අරන් නෙමෙයි. මේක මාස ගාණක් හෝ දවස් ගාණක් මම දන්නේ නැහැ හරියටම කොච්චර කල්ද කියලා. ඒ දවස් ගාණ තියන්න ඕන. මේ පල්ලෙහාත් පේනවනේ. මේ විදියට තමයි ක්වොලිටි එකට හදන්න ඕනේ. මෙතනත් වයින් වර්ග තියෙන එක. මේක ලස්සන කන්සෙප්ට් එකක්. මේ බලන්න. ආපු කට්ටිය තමන්ගේ එක්ස්පීරියන්ස් එක කොලේක ලියලා අලවලා ගිහින්. එතනට ආපු කට්ටිය ඉන්නේ මේ ඔක්කොම. අපි මේක අයින් කරලා ලස්සන ලියමු. හાર્ට් එකකුත් ඇඳලා love from Sri Lanka අකුරු කතා කරන්න යන්න එපා. යාළුවෝ මේ කොහේ හරි මේ හරින් වන්නේ මේක දැකලා කවුරු හරි ලංකාවට හරි ආවොත් නේ විදේශ විනිමයක් හරි එනවනේ. මේ තියෙන ස්ටාර්ටර්ස් සලාඩ් එකක් කියලා තියෙනවා අපිට. මේ ඕඩර් කරේ නෑ නමුත් මේවා කම්ප්ලිමන්ටරි නිකන් හම්බෙන්නේ. මේ බ්‍රෙඩ් එක හරිම ෂෝක් ආ. සෝනයිද කියනවා. ඔය තියන්නේ මේක තමයි ස්ටේක් කියන්නේ. ඉතින්
මේ කට්ටිය මේක දෙන්නේ ලුණු, මේ තියෙන ලුණු. මේක මස්ටර්ඩ් සෝස් එකක්. මේ වෙජිටබල්ස් වගේ ඩ්‍රිල් කරලා මේකත් එක්කම දෙන්නේ. මේක පොඩ්ඩක් මෙහෙම ඔබලා බැලුවොත් මේ ජූසි තියෙන්නේ මේ. ඒ වගේම මෙතන මේ තියෙන පාස්තා එක. මේක අපි හරි ආස එකක් මේ සෝස් එක රසයි. ඔය දේ තමයි ඉතින් අපේ ඩිනර් එක වෙන්නේ. සතුටුයිද? හරි. අපි කාලා කතා කරමු. හරි. අපි කාලා ඉවරයි. දැන් යන්නයි හදන්නේ. එහෙනම් ඉතින් අවසාන වශයෙන් ඔයාලට මොනවද කියන්න තියෙන්නේ කොරියාවට එන්න ආසාවෙන් ඉන්න කට්ටිය? මොකක්ද කියන්න තියෙන්නේ? කොරියාවට එන්න ආසාව. හා මහන්සි වෙලා හරියට වැඩ ටික කරගෙන ඉක්මනට කොරියාවට එන්න අපි හම්බ. මොනවද කරන්න මහන්සි වෙලා? ඒ ලෙවල් කරන අය හරියට ඒ ලෙවල් කරගන්න ඕනේ. දැනට කොරියාවට ඇප්ලයි කරලා තියෙන කට්ටිය භාෂාව හරියට ඉගෙන ගන්න ඕනේ. භාෂාව ඉගෙන ගන්න ඕනේ නැද්ද ඊට කලින්? ඇප්ලයි කරන්න කලින්. ඒක තමයි. දැනට ඒ කියන්නේ ඇප්ලයි කරන්න ඇප්ලයි කරලා තියෙන අය සහ ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන කට්ටිය භාෂාව කරගන්න ඕනේ. IELTS එකම කරන්න පුළුවන් නම් හොඳයි. දැන් භාෂාව කරගන්න ඕන කාලකට දෙන්න ඕනේ. හරි. එහෙනම් අපි ගිහින් එන්න. ඔයගොල්ලෝ හැමෝටම ජය නියතයි.